මාසයක් නැතුව මේ පිටු 48 පාස්පෝර්ට් එක ගන්න එක්කෙනෙක් රුපියල් 6667ක් ගෙවනවා. පාකිස්තානයේ ගන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 12000යි ගන්නේ. පාකිස්තානයේ ලංකාවේ සල්ලි වලින් පිටු තියෙනවා 100ක්. අවුරුදු 5ක් වෙලි. පරණ පාස්පෝර්ට් එක තියෙනවා මගේ අතේ. මේ පරණ පාස්පෝර්ට් එක මේ ඇරියාම මෙතනට තියෙනවා මේ පළවෙනි පිටුවේ මේ පාස්පෝර්ට් නම්බර් එක තියෙනවා. අංක 30 යහපවුව කියලා ගහලා තියෙනවා වෙන නමක්. කියවන්නත් බෑ ඉංග්‍රීසි සිල් පොතේ ඒ නම්බරේ නැහැ. ඒක ඊටාම බැරෑරුම් ප්‍රශ්නයක් මේ පාස්පෝර්ට් වල තිබෙන ආරක්ෂණය පිළිබඳව. ගිහිල්ලා පිටරටකට බැස්සම ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා මේ පාස්පෝර්ට් එක දුන්නම ඉස්සෙල්ලාම මේ මිනිස්සු මේ පාස්පෝර්ට් එකෙන් තමයි රට මනින්නේ. මේ පාස්පෝර්ට් එකේ පිටු අංක 30 යහපවුව කියලා ගහලා තියෙනවා වෙන ඒ තරම් ලෝ ක්වොලිටි පාස්පෝර්ට් එකක්. අපි 20000ක් මේ මිනිස්සු ගෙවනවා. අද විශේෂයෙන්ම මහජන ආරක්ෂක අංශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය විශේෂයෙන්ම අද මේ තමුන්නාන්සලගේ ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න മന്ത്രിවරුන්ගේ අමැතිතුමාගේ මේ අවධානය යොමු කරන්නේ අපි සියලු දෙනාම දන්නවා මේ රටේ ඉන්න රාජ්‍ය නිලධාරීන් විශාල කැපකිරීම කරලා කැපවීම ඒ වගේ ඔවුන්ගේ තිබෙන අවංකභාවයේ උඩ හොඟක් දෙපාර්තමේන්තු වල අමාත්‍යාංශවල Tamanගේ කටයුතු කරනවා. ඒ වගේම අපි දැක්කා අපේ රටේ මේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ඇති වෙලා තිබෙන ගුවන් ගමන් බලපත්‍ර ප්‍රශ්නය මතුවුණා. ඒ අවුරුද්දේ මැද භාගය වෙනකොට අපිට පේනවා තවම අපි එතනට ගියාම ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් විශාල උත්සාහයක් දරනවා ඒ ඉන්න ජනතාවට මේ සේවය ලබා දෙන්න. ඔවුන් විශාල කැපවීමකින් මේ වැඩේ කරනවා. විශාල පීඩනයක් ඔවුන්ට එල්ල වෙලා තිබෙනවා. ඒ එල්ල වෙලා තිබෙන්නම විශාල ජනතාවක් ඈත පළාත් වලින් ඇවිල්ලා ඔය ආගමන විගමන ගොඩනැගිල්ලේ අපිට ගියාම පේනවා මිනිස්සු බිම වාඩි වෙලා පරිපෙල් වල වාඩි වෙලා එහෙ මෙහෙ විසිරිලා ඊටාම දුක්ඛිත තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඒතකොට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න නොයෙක් කරුණු කාරණාවල් තියෙනවා. එකක් තමයි දැන් රාජ්‍ය සේවයේ තමුන්නාන්සලට 80%ක් ඡන්දෙ දුන්නා. ඒ ඡන්ද දීපු රාජ්‍ය සේවයේ ඉන්න අයම දැන් සමහර දේවල් ගැන ඊටාම කලකිරීමකට ලක් වෙලා ඉන්නවා. ඒ කලකිරීමට ලක් වෙලා ඉන්න හින්දාම ඕන් අපිට කතා කරලා යම් යම් දේවල් කියනවා മന്ത്രിතුමා මේවා පාර්ලිමේන්තුවේ මතු කරන්න කියලා. මොකද තමුන්නාන්සලා ගැන තිබෙන විශ්වාසය ටිකෙන් ටික අඩු වෙගෙන යන ස්වභාවයක් අද රාජ්‍ය සේවය තුල දකින්න තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි මේ කතා කරන්නේ විශේෂයෙන්ම දැන් මේ පහුගිය ආණ්ඩුවේ මේ ඇතිවෙච්ච තිබෙන තත්ත්වෙත් එක්ක අද වෙනකොට මේ ගුවන් ගමන් බලපත්‍ර එහෙම නැත්නම් පාස්පෝර්ට් නිකුත් කරන එක විශාල ලෙස ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. මේ මන්ත්‍රීවරු කිව්වා දවසට දැන් 4000ක් දෙනවයි කියලා. ඒ 4000 දුන්නා වුණත් අපි එතනට ගිහිල්ලා බැලුවම පේනවා ජනතාව කොයිතරම් දුකක් විඳිනවද පාස්පෝර්ට් එකක් ගන්න කියලා. මම කියන්නේ නෑ ඒක තමුන්නාන්සලා ඇති කළා කියලා. ඒක ඇති කරා ගිය ආණ්ඩුවෙන් ඇති වෙච්ච දේ. නමුත් තවම ඒක කන්ටිනියු වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මාස 5ක් වෙනවා ආණ්ඩුව හදලා. දැන් තමුන්නාන්සලා මාස 5 ආණ්ඩුව හදපු ගමන් කිව්වා මේක විසඳනවා කියලා. දැන් මේ ප්‍රශ්නේදී පළවෙනි කාරණාව තමයි අවුරුදු 24ක් තිස්සේ මේ රටේ කිසිම ටෙන්ඩර් එකක් නැතුව කලින් තිබුණු ආයතනයක් මේ පාස්පෝර්ට් නිකුත් කරා. මේ අවුරුදු 24 පුරාම කිසිම ටෙන්ඩර් කැඳවීමක් කරලා තිබුණේ නැහැ. ඒ අවුරුදු 24 පුරාම හිටපු හැම ආණ්ඩුවක්ම ඒ ආයතනයට පාස්පෝර්ට් නිකුත් කරන්න ලබා දීලා තියෙනවා. මම දන්නේ නැහැ එදා හිටපු මේ කන්ට්‍රෝලර්ලා ඒ වගේම එදා හිටපු අමාත්‍යාංශ ලේකම්වරු කොහොමද මේක දුන්නේ කියලා. ඔබතුමාලා ඒක ගැන හොයලා බැලුවද කියලා අපි තාම දන්නේ නැහැ. ඊළඟට ගිය අවුරුද්දේ මැයි මාසේ ටෙන්ඩර් එකක් කැඳවනවා ඊ-පාස්පෝර්ට් එකක් නිකුත් කරා. ඒ ඊ-පාස්පෝර්ට් එක නිකුත් කරන ටෙන්ඩර් එක කැඳවුවාම ඒ ටෙන්ඩර් එක ලබා දෙනවා මැයි මාසේ වෙනකොට. ඒ මැයි මාසේ වෙනකොට ටෙන්ඩර් එක ලබා දීලා එක කොන්දේසියක් තමයි මාස 8ක් ඇතුළත මිලියන 5ක් ඊ-පාස්පෝර්ට් ලබා දෙන්න ඕනේ කියන එකඟතාවය. ඒ එකඟතාවයේ උඩ ඒ ටෙන්ඩර් එක ලබා දුන්නාට පස්සේ නමුත් ඒ එකඟතාවය වෙන්නේ නැහැ. ඒ එකඟතාවයේ කඩ වෙලා ඒ ආයතනය කියනවා අපිට පුළුවන් මිලියන 5 ලබා දෙන්න 2025 ජූනි මාසේ තමයි ලබා දෙන්නේ කියලා කියනවා. එතකොට ඒ වකට තිබුණු ආණ්ඩුව නැවත වතාවක් කැබිනට් අනුමැතිය අරගෙන ලක්ෂ 7මාරක් ගන්න ඒ කියන්නේ සාමාන්‍ය ඒ කියන්නේ අපි මේ මැෂින් රීඩබල් පාස්පෝර්ට් අපි කියනවා ඒකට MRP කියලා. මේ දැන් අපි පාවිච්චි කරන පාස්පෝර්ට් එක නැවත ඉෂුව කරන්න ලක්ෂ 7මාරක් ඉෂුව කරන්න කැබිනට් අනුමැතිය දෙනවා එදා තිබුණේ ආණ්ඩුව. ඒතකොට මේ කැබිනට් අනුමැතිය උඩ පටන් ගන්නවා මේ වැඩේ. ගරු සභාපතිතුමනි දැන් සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එකක් ඉෂුව කරන්න අද වෙනකොට කොස්ට් වෙනවා ඩොලර් 6.42ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 1926යි පාස්පෝර්ට් එකක් ගන්න ආණ්ඩුවට කොස්ට් එක යන්නේ. කලින් තිබිච්ච ඒ ආයතනය තමයි තවම අර පර්සනලයිස් ඩේටා පේජ් එක කරන්නේ. දැන් මේ අපේ පාස්පෝර්ට් එක කම්පැනි දෙකක් දැන් හැන්ඩල් කරනවා. එක කම්පැනියක් පාස්පෝර්ට් එක අපිට සප්ලයි කරනවා. ඒකට අපි ඩොලර් 4.97ක් ගෙවනවා. අනිත් කම්පැනියට අපි දෙනවා
අර පර්සනල් ඩේටා පේජ් එක. ඒ කියන්නේ මේ પાස්පෝර්ට් එකේ තිබෙන මේ පර්සනල් ඩේටා පේජ් එක හදන්න ඒකට අපි ඩොලර් 1.45ක් දෙනවා. ඒ කම්පැනි තමයි අවුරුදු 24ක් තිස්සේ අපේ රටේ પાස්පෝර්ට් නිකුත් කරලා තියෙන්නේ. ටෙන්ඩර් නැතුව. නම හරි. එතකොට ඒගොල්ලෝ තමයි නිකුත් කරලා තියෙන්නේ. ඒතකොට දැන් ඒගොල්ලන් තමයි තවම අර ඩොලර් 1.45ට මේ පේජ් එක හදන්නේ. එතකොට දැන් කොස්ට් එක වෙනවා 1920ක්. ඊළඟට කලින් කලේ ඩොලර් 5.89ට මේ රතු පාස්පෝර්ට් එක. ඒ කියන්නේ එන් පාස්පෝර්ට් එක දුන්නේ මේ එන් පාස්පෝර්ට් එක දුන්නේ කලින් මේ එන් පාස්පෝර්ට් එක දුන්නේ ඩොලර් 5.89ට. දැන් දෙන්නෙක් කරන එකෙන් ආණ්ඩුවට ඩොලර් 753ක් ආණ්ඩුව වැඩිපුර ගෙවනවා. මොකද එකම වැඩේ දෙන්නෙක් කරනවා. ඩොලර් 753ක් වැඩිපුර ගෙවනවා. ඒ කියන්නේ ලක්ෂ 7මාරකට පාස්පෝර්ට් ලක්ෂ 7මාරකට ඇමරිකානු ඩොලර් 3,97,000ක් වැඩිපුර ගෙවන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. අපි බැලුවොත් හරියට ගාන ලක්ෂ 1,190ක් ආණ්ඩුවට පාඩු වෙනවා. මම දන්නේ නැහැ තමුන්නාන්සලා ගණන් හදලා තියෙනවද කියලා. ඒ කියන්නේ කලින් මේ වැඩේ කරේ එක්කෙනයි දැන් પાස්පෝර්ට් එක දෙන්නෙක් එක්කෙනෙක් પાස්පෝර්ට් එක දෙනවා අනිත් එක්කෙනා පර්සනල් ඩේටා පේජ් එක හදනවා. එතකොට ඒ වියදම් දෙකම එකතු කරාම ඩොලර් 6.42ක් එක පාස්පෝර්ට් එකක් හදන්න ආණ්ඩුව වියදම් කරනවා. ගරු සභාපතිතුමනි ඒක එකක්. ඊළඟට දැන් මේ අපි රුපියල් 20000ක් ගෙවනවා පාස්පෝර්ට් එකක් ගන්න. ඒ කාලයක් තිස්සේ 20000ක් ගන්නවා. දැන් අපි කලින් 20000ක් ගෙවලා ගත්තේ මේ රතු පාස්පෝර්ට් එකේ පිටු 64ක් තියෙනවා. පිටු 64ක්. දැන් මේ නිල් පාස්පෝර්ට් එකේ තියෙන්නේ මේ පාස්පෝර්ට් එකේ තියෙන පිටු 48යි. පිටු 16ක් අඩු වෙලා තියෙනවා. මිනිස්සු ඒක 20000ක් ගෙවනවා. ඒ කියන්නේ පිටු 68 ගන්නත් 20000ක් ගෙවනවා. පිටු 48 ගන්නත් 20000ක් ගෙවනවා. ගරු සභාපතිතුමනි ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු පිටු 16කට වැඩිපුර ඒ කියන්නේ පිටු 16ක් නැතුව මේ පිටු 48 පාස්පෝර්ට් එක ගන්න එක්කෙනෙක් රුපියල් 6667ක් ගෙවනවා. බලන්න කොයිතරම් අපරාධයක්ද කියලා. මේ මිනිස්සු ඒ කියන්නේ අපේ රටේ ජනතාවට වෙච්ච පාඩුව. ඒ කියන්නේ මිනිස්සුන්ට වෙච්ච ලක්ෂ 7මාරක පාස්පෝර්ට් වලට අපේ රටේ ජනතාව මේ පාස්පෝර්ට් එක ගන්නකොට වැලියු ලොස්ට් එක රුපියල් බිලියන 5යි. ඒක තමයි අහන්න ඕනේ. රුපියල් බිලියන 5ක් වැලියු ලොස්ට් එක. පිටු 16ක් නෑ මේ පාස්පෝර්ට් එකේ. රුපියල් 6697ක් ගෙවනවා වැඩිපුර මිනිස්සු. තාම තමුන්නාන්සලට බැරි වුණා ඒක විසඳ ගන්න. දැන් ගියාන්වෙන් තමයි ඒක තමයි මං කියන්නේ. ගියාන්වේ කරපේව තමයි මේ තවම යන්නේ. තමුන්නාන්සලට නතර කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකයි මම කලින්ුත් කිව්වේ අර විදුලි බලාගාරය ගැනත් මම කිව්වේ ඒකයි. එතකොට ගරු සභාපතිතුමනි දැන් ගන්නකො ඉන්දියාවේ. දැන් මේ තියෙනවා ඉන්දියාවේ. ඉන්දියාවේ පාස්පෝර්ට් එකක් එක්ස්පෙඩයිට් කරන්න ඒගොල්ලෝ ගන්නේ ලංකාවේ මුදලින් 13560යි පිටු 60ක් තියෙනවා. ඉන්දියාවේ ලංකාවේ මුදලින් 13560යි. බංගලාදේශේ දෙන්නේ ඊ පාස්පෝර්ට් එක. ඊ පාස්පෝර්ට් එක දෙනවා පිටු 64ක්. අවුරුදු 10ක් වැලිඩිටි. ලංකාවේ මුදලින් 3895යි ගන්නෙ. අන්න වැඩ. ඊ පාස්පෝර්ට් එක. පිටු කීයද? පිටු 64යි. අවුරුදු 10ක් වැලිඩ්. 3895යි බංගලාදේශය ගන්නේ. පාකිස්තානේ ගන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 12000යි ගන්නේ. පාකිස්තානේ ලංකාවේ සල්ලි වලින් පිටු තියෙනවා 100ක්. අවුරුදු 5ක් වැලිඩ්. අවුරුදු 5ක් වැලිඩ්. වන් ඩේ සර්විස් එකට ගන්න රුපියල් 12000යි. අපේ රටේ 180ක් මිනිස්සු පාස්පෝර්ට් ගන්න වන් ඩේ සර්විස්. වන් ඩේ සර්විස් වලින් තමයි අපේ රටේ මිනිස්සු පාස්පෝර්ට් ගන්න. එතකොට අපිට පේන්න තිබෙනවා මේ වැඩේ ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඇයි? දැන් පේනවා මේ තරම් කොයිතරම් දරුණු ලෙස අපේ රටේ මිනිස්සු ගිහිල්ලා මේ රුපියල් 20000ක් ගෙවනවාද රුපියල් 6667ක් වැඩිපුර. ඊළඟට ගරු සභාපතිතුමනි ඊළඟට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක්. දැන් ලෝකේ තියෙනවා පාස්පෝර්ට් වල ප්‍රමිතියක් තියෙනවා. ඉන්ටර්නැෂනල් සිවිල් ඒවියේෂන් ඕගනයිසේෂන් එක නිර්දේශ වගේක් දීලා තියෙනවා. ඒ නිර්දේශ අනුව තමයි පාස්පෝර්ට් ඉෂුව කරන්න ඕනේ. අපිට ඕන විදියට පාස්පෝර්ට් ඉෂුව කරන්න බෑ. මොකද ඒක තමයි ජාත්‍යන්තර පිළිගැනීම. දැන් අපි ගත්තොත් එහෙම ඒ පිළිගැනීමට අනුව දැන් මේ පරණ පාස්පෝර්ට් එක තියෙනවා මගේ අතේ. මේ පරණ පාස්පෝර්ට් එක මේ ඇරියම මෙතනට තියෙනවා මේ පළවෙනි පිටුවේ මේ පාස්පෝර්ට් නම්බර් එක තියෙනවා. මේක print කරලා එනකොටම තමයි මේ නම්බර් එක එන්නේ. මේක එන්නේ මේ නම්බර් එක එන්නේ print කරලා එනකොටම ඇමතිතුමා. මේ පරණ පාස්පෝර්ට් එකේ. ඒ එන්නේ ඒකට අපි කියනවා අල්ට්‍රා වයලට් තාක්ෂණය අනුව මේ නම්බර් එක ලයිට් එකට ගැව්වම මේක රතු වෙනවා. ඒක ආරක්ෂණ පියවරක්. ඒ පාස්පෝර්ට් එක ආරක්ෂිතයි කියලා ඒ Tamanගේ පාස්පෝර්ට් එක කියලා ඒක ආරක්ෂා කරගන්න එක. මෙන්න නිල් පාස්පෝර්ට් එක. දැන් මේකේ පළවෙනි පේජ් එක ඇරියාම අර අංකේ නැහැ. අර ආරක්ෂණ අංකේ නැහැ.
දැන් මේකේ අංකේ නැහැ. දැන් කොහොමද මේ පොත අඳුනගන්නේ? මේ පොත අඳුන ගන්න වෙන්නේ මේ page ඒ කියන්නේ personalized data page එකේ තමයි අර අංකේ තියෙන්නේ. මේ පොතේ තියෙන අර හිල් වලින් හදලා තියෙන අංකේ ගහනවා. ඒක ගහන්නේ ලංකාවේදී. එතකොට මේ page එක මාරු කරන්න පුළුවන්. මේ page එක ගලවලා මේ ඕන කෙනෙක්ට මේ page එක ගලවලා වෙන page එකක් දාන්න පුළුවන්. වෙන නම්බර්. ඒ කියන්නේ වෙන page එකක් අර මේ නම්බරේ ගහගන්න පුළුවන්. මොකද අර මේ පළවෙනි පිටුවේ තියෙන නම්බර එකේ print කරලා එන්නේ නැහැ. මේ නිල් පොතේ ඒ නම්බරේ නැහැ. ඒක ඊටාම බැරෑරුම් ප්‍රශ්නයක් මේ પાස්පෝර්ට් වල තිබෙන ආරක්ෂණය පිළිබඳ. එතකොට එහෙම කොහොමද උනේ? මේක දැක්කේ නැද්ද කලින් හිටපු කන්ට්‍රෝලර්ලා? කෝලේ කලින් හිටපු ලේකම්තුමා කවුද යාගේ නම ප්‍රියානි. මට ආරංචි රටෙත් නැහැ කියලා. හරි දන්නේ නැද්ද? එතකොට මේක බරපතල. මම දන්න විදිහට ගරු කතා සභාපතිතුමනි මේ පිළිබඳ කවුරු හරි අධිකරණයට ගියොත් මේ પાස්පෝර්ට් අවලංගු කරන්න පුළුවන්. ආණ්ඩුවට සිද්ධ වෙනවා නැවත මේ પાස්පෝර්ට් කැදවලා අලුතෙන් ඉෂු කරන්න වෙනවා. මොකද ජාත්‍යන්තර මට්ටමේ මේ પાස්පෝර්ට් එක නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඊළඟට ගරු සභාපතිතුමනි අරගෙන බලන්න මේ પાස්පෝර්ට් එකේ all countries කියලා ගහලා නැහැ. මේ પાස්පෝර්ට් එකේ තියෙන all countries කියලා ගහලා. මේකේ all countries කියලා නැහැ. ඊළඟට ජාතික අවශ්‍යතාවයන් උඩ පිටු ටිකක් වෙන් කරලා තියෙනවා. මොකද පිටු? අර වෙනස් කිරීම නිරීක්ෂණ කරන පිටු තුනක් තියෙනවා පරණ પાස්පෝර්ට් එකේ. Alteration and observation. ඊළඟට තියෙනවා විදේශ රැකියාව ලියාපදිංචි කිරීමේ සටහන්. Endorsement for foreign employment registration. පිටු තුනක් තිබුණා. ඊළඟට තියෙනවා foreign exchange පිටු තුනක් තිබුණා. විදේශ විනිමය සටහන් කරන පිටු තුනක්. ඒ එක පිටුවක්වත් මේ අලුත් પાස්පෝර්ට් එකේ නැහැ. මිනිස්සු 20000ක් ගෙවනවා. අලුත් પાස්පෝර්ට් එකේ නැහැ. ඊළඟට ගරු සභාපතිතුමනි ඊළඟට spelling mistake. අපේ රටේ අභිමානය. අපි ගිහිල්ලා පිට රටකට බැස්සම ඉමිග්‍රේෂන් එකට ගිහිල්ලා මේ પાස්පෝර්ට් එක දුන්නාම ඉස්සෙල්ලාම මේ මිනිස්සු මේ પાස්පෝර්ට් එකෙන් තමයි රට මනින්නේ. අරගෙන බලන්න මේ પાස්පෝර්ට් එකේ පිටු අංක 30 යහපවුව කියලා ගහලා තියෙනවා වෙන නමක්. කියවන්නත් බෑ ඉංග්‍රීසියෙන්. උඹලගේ ගම බලපන් නගින. උඹලත් බලලා නෑනේ. හරිද යහපවුව කියලා ගහලා තියෙනවා මේ වෙන නමක්. ඊළඟට තියෙනවා පිටු 31 තලයි මන්නාරමට ගහලා තියෙනවා වෙන නමක්. ඉංග්‍රීසි වැරදි. ස්පෙලිං අපි මේක අරගෙන යනවා පිට රටවල් වලට. මොන ලැජ්ජාවක්ද ගරු ඇමතුමනි? ලැජ්ජයි. ඕගොල්ලෝ මාස 5ක් ඇවිල්ලත් ඕගොල්ලෝ මේක බැලුවේ නැහැ. ඕගොල්ලන්ට දැන් දන්නේ නැහැ කියලා කියන්න බෑ. නැත්නම් ඕගොල්ලෝ නොදක්ක වගේ හිටියද මේක? එහෙම නැත්නම් ඕගොල්ලෝත් පරණ ඒ සෙල්ලමේ යනවද? ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි ඊළඟට අපි අරගෙන බලමුකෝ මේකේ thickness එක. මේකේ thickness එක අරන් බලන්න. මේ page එකේ අර ඉමිග්‍රේෂන් එකේ ගහන සීල් එක ගැව්වොත් එම ඒකේ තීන්ත ටික අනිත් පිටුවේ මතුවෙනවා. ඒ තරම් low quality passport එකක්. අපි 20000ක් මේ මිනිස්සු ගෙවනවා. ගරු සභාපතිතුමනි දැන් අපිට තියෙන දේ තමයි විශේෂයෙන් මේ මිනිස්සු මේ රට යන්න මේ රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ළමයින්ගේ ખરાබ උගස් තියලා මුදු උගස් තියලා පොලියට සල්ලි අරගෙන තමයි මේ પાස්පෝර්ට් ගන්න ඔය කන්තෝරුවට එන්නේ. තමුන්නාන්සලා ඒ අඳෝනාව ගැන දන්නවා අපිටත් වැඩිය. ඒ දුක දන්නවා. තමුන්නාන්සලා මේ දුක වේදනාව ගැන පෞගේ කාලෙම කතා කරා. ඒ දුක වේදනාව තමුන්නාන්සලා මාකට් කරා. ඒක වික්ක තමුන්නාන්සලා. විකුණලා තමයි මේ ආණ්ඩුවක් හැදුවේ. නමුත් තමුන්නාන්සලා විකුණන ආවට පස්සේ මේ මිනිස්සුන්ගේ දුක වේදනාව අඳෝනාව මේ මාෆියාවල් කරන දේවල් මාස 5ක් ගිහිල්ලත් තමුන්නාන්සලාට තවම බැරි වුණා මේකට උත්තර හොයාගන්න. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ හින්දා තමයි ගරු සභාපතිතුමනි සුමේනි අපි කියන්නේ මේ තොරතුරු අපිට දැන් ආයි තොරතුරු දෙනවා දැන් තමුන්නාන්සලා ලක්ෂ 11ක් මේ પાස්පෝර්ට් එක ගන්න හදනවා කියලා. ලක්ෂ 11ක්. කැබිනට් පත්‍රිකාවක් දාලා අනුමැතිය අරන් තියනවා කියලා තොරතුරු වාර්තා වෙනවා මම දන්නේ නැහැ. මම වැරදි නම් නිවැරදි කරන්න. ලක්ෂ 11ක්. ඒ කියන්නේ මේ වැරදි પાස්පෝර්ට් එක රුපියල් 20000ට දෙන්න 1920 ගාණක් කොස්ට් වෙන ඒ પાස්පෝර්ට් එක තව ලක්ෂ 11ක් ගන්න තමුන්නාන්සලා කොහොමද ඉස්සරහට යන්නේ? ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා ඔබතුමාට. කොහොමද එහෙම යන්නේ? යාපා වුණා කියලා. එහෙම යන්න බෑ. එතකොට දැන් මේ පෞගේ අවුරුදු 25ම තුලම අවුරුදු 24ක් කෙනෙක් කරලා තියෙනවා කිසිම ටෙන්ඩර් ක්‍රියාපටිපාටියක් නැතුව. එයාට අවුරුදු 24ම දීලා තියෙනවා. එයා කොහොම කරාද කියලා අපි දන්නේ නැහැ. එන හැම ආණ්ඩුවක්ම අල්ලගත්තා. දැන් මේ අලුතෙන් ගිය අවුරුද්දේ දීපු එක්කෙනා සම්පූර්ණයෙන්ම මේ પાස්පෝර්ට් එක වණ කරලා තියෙනවා. ඒතොර දැන් ඒගොල්ලෝ ගැන ඕගොල්ලෝ ගන්න ක්‍රියාමාර්ග මොනවද? දැන් මම යෝජනා කරනවා මේ පිළිබඳව පාරේ පුළුවන් නම් තමුන්නාන්සලා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරන්න. මේ මාෆියාවල් කඩන්න ඕනේ. මේ මිනිසුන්ගේ මුදල් එක්ක මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ. ගිහිල්ලා බලන්න ඔබතුමාගේ අමාත්‍යාංශේ පළවෙනි තට්ටුවට ගියාම ඔය උඩ තියෙන 9 වෙනි තට්ටුව වෙනකම්ම මිනිස්සු පඩිපෙළ වල නිදි ළමයි තියාගෙන.
බඩගින්නේ. ඉතාම අසරණ වෙලා ඉන්නවා. නමුත් අපිට පේනවා මේක මාෆියාවක් හැටියට මේ එක එක ආණ්ඩු ආවම එක එක ඇමතිවරු අල්ල ගන්නවා. එක එක අමාත්‍යාංශවල ලේකම්වරුන් අල්ල ගන්නවා. එක එක නිලධාරීන් අල්ල ගන්නවා. අල්ලගෙන තරවකරු අල්ල ගන්නවා. අල්ලගෙන ඇවිල්ලා ඔවුන්ගේ ව්‍යාපාරය ඉස්සරහට ගෙන යන්න අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් ටික සූරගෙන කනවා. එතකොට තමුන්නාන්සලට වගකීමක් තියෙනවා. මේ මාස මහ ඇතුළත ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ග රටට කියන්න. මේ පාස්පෝර්ට් එක හරිද වැරදිද කියලා කියන්න. මේ පාස්පෝර්ට් එකේ අඩුපාඩු තියෙනවද නැද්ද කියලා කියන්න. ගරු මන්ත්‍රීතුමා එහෙම තියෙනවා නම් ඒකට ක්‍රියාමාර්ග ගන්න. ඇමතුමාගේ ගම යහපවුව කියලා මෙතුමා කියනවා. ඔබතුමාගේ ගමේ නම වැරදි. අවසන් කරන්න. යහපවුවනා කියලා කියන එක ගහලා තියෙන්නේ. මම දැක්කේ නැහැ ඇමතුමා ඔබතුමා මේක බැලුවද කියලා. හරි? ඒක බැලුවද කියලා. ඒ හින්දා අපි විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉල්ලනවා. දැන් මේ තමුන්නාන්සලා බලයටපත් වෙලා මාස 5ක් වෙනවා. දැන් මේ මාස 5 ඇතුළත එක එක දේවල් තමුන්නාන්සලාගේ ක්‍රියාකාරකම් උඩ එක එක දේවල් දැන් මතුවෙන්න පටන් අරන් තියෙනවා. ඒක ඔය තරම් හොඳ දෙයක් නෙමෙයි. ඒ හින්දා තමයි අපි කියන්නේ තමුන්නාන්සලාට විශාල ජනවරමක් දුන්නා. ඒ ජනතාව විශාල බලාපොරොත්තුත් එක්ක ඒ ජනවරම දුන්නේ. විශාල විශ්වාසයක් ගොඩනගලා දුන්නේ. නමුත් අපිට පේනවා මේ මාස 5 ඇතුළත තමුන්නාන්සලා ඒ ජනවරම දීපු ජනතාවට සාධාරණත්වය ඉෂ්ට කරගන්න බැරුව නැවත අර වෙළඳ මාෆියාවට මෙරටේ ඉන්න සාඩ මෙරටේ ඉන්න අර මාෆියාවල් තමුන්නාන්සලාගේ ආණ්ඩුවත් අල්ලගෙන ඉන්නවයි කියලා if you enjoyed it, please hit the like button අපිට පේන and the තියෙනවා bell කියන notification මගේ වචන icon. ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි. ගරු චතුර ගලපති මන්ත්‍රීතුමා Thank you for watching this video. If you enjoyed it, please hit the like button and the bell notification icon.